ආයිබෝවන්. අද අපි මේ ටිකක් ගැඹුරට කතා කරමු ශ්‍රී ලංකාවේ මොබයිල් බැංකින් ඇප්ස් ගැන. අපිට ලැබිලා තියෙන විස්තර බලුවම මේවයින් බැංකු වැඩ හිතනවටට වඩා ලේසි වෙලා වගේ. නේද? අද අපි බලන්නේ නිකම්ම ෆීචර්ස් ටිකක් කියනවට වඩා මේ ඇප් වල ඇත්ත වටිලාකම ආරක්ෂාව අර විශේෂ පහසුකම් ගැනයි. ඒක ඇත්ත. දැන් ගොඩක් අය බැංකුවට දුවන එක අඩුයි. තමන්ගේ ෆෝන් එකෙම ගොඩක් වැඩ කරගන්න පුළුවන්කම ඇත්තටම ලොකු දෙයක්. SDB, මහජන බැංකුව, DFCC, Commercial BOC, අමානා මේ හැමෝම වගේ මේකට බැහැලා ඉන්නේ. බලමු ඉතින් මේකෙන් ඇත්තටම මොනවද මිනිස්සුන්ට ලැබෙන්නේ කියලා. හරි. එතකොට පාවිච්චි කරන්න පටන් ගන්න එක Play Store එක හරි App Store එකෙන් හරි ගන්න එක සාමාන්‍යයිනේ. ඒත් දැන් අර සමහර බැංකුවල බ්‍රාන්ච් එකට යන්නේ නැතුවම ඇප් එකෙම රෙජිස්ටර් වෙන්න දෙනවා කියන එක. ඒක ලොකු පහසුවක් නේද? අර OTP වගේ දේවල් උත් එක්ක ආරක්ෂාවක් තියෙනවානේ. ඔව් ඒක ඇත්තටම වැදගත්. self registration නිසා පාරිභෝගිකයට ඉක්මනටම වැඩේට බහින්න පුරුවන්. මූලික දේවල් ගත්තොත් අර account balance එක බලන එක, සල්ලි මාරු කරන එක, බිල් ගෙවන එක වගේ දේවල් දැන් හැම එකකම වගේ තියෙනවා. ඒත් වැදගත්ම දේ තමයි මේවා පිටිපස්සේ තියෙන security එක. OTP විතරක් නෙවෙයි data encryption, fraud detection systems වගේ දේවල් ගැනත් බැංකු ගොඩක් හිතනවා. විශ්වාසය රැඳින්නේ එතනනේ. හරි ආරක්ෂාව ගැන එහෙම හිතමුකෝ. එතකොට මේ ඇප් එකකින් එකට වෙනස් වෙන්නේ කොහොමද? දැන් උදාහරණයක් ගත්තොත් ගෙවීම් ක්‍රම SDB UPay එකේ QR වලට වැඩි තැනක් දෙනවා වගේ. DFCC එකේ ලංකා QR විතරක් නෙමෙයි Visa QRත් පුළුවන් කියන්නේ. එතකොට ගෙවන්න පුළුවන් තැන් වැඩි නේද? QR කියන්නේ අර ෆෝන් එකකින් ස්කෑන් කරලා කඩේකදී ලේසියෙන්ම ගෙවන එකනේ. හරියටම හරි. QR එකේ ලේසිය තමයි කාඩ් එකක් ඕනේ නැහැ. ෆෝන් එක විතරක් ඇති. ලංකා QR, Visa QR දෙකටම සපෝට් කරනකොට DFCC වගේ බැංකු බලන්නේ කස්ටමර්ට ඔප්ෂන්ස් වැඩියෙන් දෙන්න. හැබැයි ඉතින් මේක සාර්ථක වෙන්න නම් අර කඩවල් එහෙනත් මේක බාර ගන්න එපයි. ගෙවීම ඇරුණම අර මහජන බැංකුවේ People's Wave එකේ pension calculator එකක් ගැනත් කියුණා. ඒක නිකන්ම ෆීචර් එකක් විතරද නැත්නම් ඇත්තටම විශ්‍රාමික කෙනෙක්ට ප්‍රයෝජනවත්ද? ඒක හරිම වැදගත් එකතු කිරීමක්. විශ්‍රාමික අයට තමන්ගේ අනාගත ආදායම ගන්න පොඩි අදහසක් ගන්න එකම පුරුවන්. ඒ කියන්නේ බැංකු ඇප් එකක් කියන්නේ නිකම් සල්ලි එහා මෙහා කරන තැනක් විතරක් නෙමෙයි. අර ෆයිනෑන්ෂල් ප්ලෑනින් වලට පොඩි උදාවක් දෙන්න පුරුවන් කියන එකට හොඳ උදාහරණයක්. අර ළඟම ATM එක හොයාගන්න දෙන එකත් එලෙවයි. හදිස්සියකට වෙලාව ඉතුරුයි. කොමර්ෂල් බැංකුවේ e-slip ගැනත් කියුණා. ඒ කියන්නේ කඩදාසි නැතුව ඩිජිටල් රිසීට් එකක්. පරිසරයට හොඳයි තමයි. ඒත් යූසර්ට තියෙන අනිත් වාසිය මොකද්ද? පරිසර හිතකාමීකම ඇරුණම ලොකුම වාසිය තමයි ඩිජිටල් රෙකෝඩ් තියාගන්න ලීසි වෙන එක. කඩදාසි රිසීට් නැති වෙන්න පුළුවන්, අවුල් වෙන්න පුළුවන්. ඒත් e-slip එක ඇප් එකේ හරි ඊමේල් එකේ හරි තියෙන නිසා වියදම් බලන්න, හසප් තියාගන්න හරිම ලේසි. ඒකත් අර ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකට උදව්වක්. කස්ටමර් සර්විස් පැත්තෙන් ගත්තම BOC එකේ B app එකට පැය 24ම කෝල් සෙන්ටර් සපෝට් එක තියෙන එකත් වැදගත් නේද? මොකද රෑක හරි මොකක් හරි අවුලක් වුණොත් කතා කරන්න කෙනකින් එක හොඳයිනේ. අනිවාර්යෙන්ම. ටෙක්නොලොජි කොච්චර තිබුණත් අර හියුමන් ටච් එක සහාය ඕන වෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන් සල්ලි සම්බන්ධ දෙයක ප්‍රශ්නයක් ආවොත් ඕන වෙලාවක කතා කරලා විසඳ ගන්න පුළුවන් කියන එක ලොකු හිතට සැනසීමක්. අමානා බැංකුවේ self registration වගේ දේවලුත් ওই user centric approach එකේම කොටසක්. එතකොට මේ හැම දෙයකින්ම අන්තිමට අපිට ගන්න තියෙන පණිවිඩය මොකක්ද? බැංකු ඇප් එකක් කියන්නේ දැන් නිකම්ම සල්ලි යවන්න බිල් ගෙවන tool එකක් නෙවෙයි කියන එකද? හරියටම. මේ ඇප් දැන් evolve වෙලා තියෙන්නේ simple transaction tool එකක ඉඳන් personal finance assistant කෙනෙක් වගේ තැනකට. ඕන තැනක ඕන වෙලාවක වැඩ කරගන්න පුළුවන් නිසා කාලේ ඉතිරි ඒ වගේම Tamanගේ සල්ලි ගැන control එකක් අවබෝධයක් ගන්නත් පුළුවන්. අතරම මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න නම් ඉතින් stable internet connection එකක් ඕන කියලාත් මතක තියාගන්න ඕන. එහෙනම් අද අපි කතා කරපුවා බැලුවම පැහැදිලි ශ්‍රී ලංකාවේ බැංකු ඇප් කියන එක දැන් සෑහෙන්න advanced. බේසික් දේවල් විතරක් නෙවෙයි QR payments, pension calculator වගේ විශේෂ දේවල්, e-slips වගේ ලේසි පරිසර හිතකාමී දේවල්, 24/7 support මේ ඔක්කොම දැන් ඇඟිලි තුඩේ. මේ ටෙක්නොලොජි එක නිසා බැංකු වැඩවල efficiency එක වගේම සාමාන්‍ය මිනිසුන්ට මේ සේවාවලට access වෙන්න තියෙන පහසුවත් ගොඩක් වැඩි වෙලා. iOS, Android දෙකටම app තියෙන නිසා ලොකු පිරිසකට මේවා use කරන්නත් පුරාව වෙලා තියෙනවා. මේ මොබයිල් බැංකින් මෙච්චර දියුණු වෙද්දී අනාගතේ මොන වගේ වෙයිද? සමහර විට අර AI කෘත්‍රිම බුද්ධියත් එක්ක personal finance advice දෙන තැනට මේ app යයිද?
නැත්නම් අපේ වියදම් පැටර්න්ස් බලලා සේවිංග්ස් ගෝල්ස් හදාගන්න උදව් කරන ටූල්ස් එහෙම එකතු වෙයිද? කවුද දන්නේ? ඒ ගැනත් හිතන්න යමක් තියෙනව නේද?